සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් නෙක්ස්ට් 10 තුලින් කුතුහලය දනවන මාතෘකාවක් ඔබ වෙතට ගෙනාවා. පිටසක්වල ජීවීන්. කවුද මේ අය? ඇත්තට මේ අය ඉන්නවද? අද අපි බලමු අන්න ඒ ගැන. සැබෑ ලෝකයේ පිටසක්වල ජීවීන් දැක ගැනීමට ලැබුණු අත්දැකීම් ලෝකේ පුරා වාර්තා වෙනවා. පළවෙනි කෙනා තමයි ඇන්තනි රූසෝ. මෙයාට වයස අවුරුදු 39ක් වෙනවා. මෙයා ජීවත් වුණේ ඇරිසෝනා වල. මෙයා කියන විදිහට රාත්‍රී 1:40ත් අතර ඔහුගේ ඥාතියෙකුගේ ගෙදරින් ආවසු යද්දී රතු ආලෝකයක් දැකලා තියෙනවා. ඇන්තනි කියන විදිහට මේක වටකුරු යානයක්. මේකේ රතු ආලෝකයක් වගේම ගැඹුරු ශබ්දයක් නිකුත් වෙලා තියෙනවා. මෙයින් බියටපත් වූ ඇන්තනි තම මෝටර රථයට මෙලා ඉඳලා තියෙනවා. ඔහුට දැනෙලා තියෙනවා හෙමින් අහසේ පහ වෙන නැත්තම් ඉහළට ඇදෙන බව. ඒ අතරම ඔහු අමුතු ජීවීන් පිරිසක් දැකලා තියෙනවා. විශාල කළු බැස් තියෙන. ඊට පස්සේ ඇන්තනිට මතක එම ජීවීන් හෙමින් තමන් ළඟට ලං වුණ හැටි විතරයි. ඔහු නැගිට්ටේ ආපසු පැය දෙකකට විතර පසුව. අවසානයේ ඔහුට උග්‍ර වේදනාවක් වගේම දරුණු හිසේ කැකුමකුත් හැදිලා තියෙනවා. ඔයාලා මේ සිද්ධිය ගැන මොකක්ද හිතන්නේ? අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. හොඳයි. අපි ඊළඟ සිද්ධියට යමු. මේක වෙන්නේ වයස 22ක විතර තරුණියකට. මෑ නමින් ජෙනිෆර් බුක්ලි. මෑ ජීවත් වුණේ ඉන්ඩියානාවල. ජෙනිෆර් කියන විදියට ඇයට කුඩා කාලයේ ඉඳලම පිටසක්වල ජීවීන්ගේ අත්දැකීම් තියෙනවා. ඇය කියන්නේ පිටසක්වල ජීවීන් ඇගේ හිත තුළට ආලෝකය යවා ඇයගේ මතකය නැති කර දැමූ බවයි. ජෙනිෆර්ගේ ඇගේ පිළිසුම් සහ කුඩා තුවාල තියෙනවා. ඇය පවසන විදිහට පිටසක්වල ජීවීන් ඇය විවිධ පරීක්ෂණ වලට ලක් කළාලු. ලේඩි පීටර්ස් මෑට අවුරුදු 45යි. මෑ ජීවත් වෙන්නේ ෆ්ලොරිඩා වල. ලේඩි පීටර්ස් කියන විදියට ඇයට අවුරුදු 8 දී විතර පිටසක්වල ජීවීන් විසින් ඇයව රැගෙන ගොස් තියෙනවා. එසේ රැගෙන ගොස් ඇය විවිධ සැත්කම් වලට ලක් කළ බවත් ඇය පවසනවා. ලේඩි පීටර් තරුණ වියේදී විශාල ක්‍රමීන් හා සමාන ජීවීන් පිරිසක් දැකලා තියෙනවා. වයස අවුරුදු 22 දීත් මෙවැනි අත්දැකීම් රාශියකට මුහුණ දුන් බව ලේඩි පීටර්ස් පවසනවා. ඒරියා 51 කියන්නේ මොකක්ද? මේක පිටසක්වල ජීවීන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද? අපි බලමු දැන් මේක ගැන. ඒරියා 51 තියෙන්නේ නෙවාඩා ප්‍රාන්තයේ. මේ ප්‍රදේශයේ 19 වන සියවසේදී භාවිතා කරලා තියෙන්නේ පතල් කඩේතු වලට. 1940 දී මෙය එයාපෝට් එකක් විදියට භාවිතා කළත් 1955 දී CIA එක මෙහි භාරකාරීත්වය Taman යටතට ගන්නවා. ඉන්න අනතුරුව CIA එක මේ ප්‍රදේශය හමුදා පරීක්ෂණ වලට භාවිතා කරලා තියෙනවා. ඒරියා 51 එකට සාමාන්‍ය මිනිස්සෙක්ට නම් ඇතුල් වෙන්න තියා හිතන්නවත් බෑ. මොකද එහි ආරක්ෂාව ඊතරම් ප්‍රබලයි. මෙතරම් ආරක්ෂාවක් දාලා තියෙන්නේ ඇයි මොකටද මොනවා හංගන්නද කියලා කවුරුත් තාම දන්නේ නැහැ. 2019 දී මිනිස්සෙක් මෙම ප්‍රදේශයේ එක්තරා ගේට්ටුවක් මගින් ඒරියා 51 තුළට පිවිසීමට උත්සාහ කරනවා. අන්තිමේදී මේ පුද්ගලයාට සිදු වෙන්නේ ආරක්ෂකයින්ගේ වෙඩි පහරවල් වලින් මිය යන්න. අපට ඒ කාරණාවම ඇති ඒරියා 51 වල තියෙන හමුදා ආරක්ෂාව ගැන දැනගන්න. ඒරියා 51 කියන ප්‍රදේශය පිටසක්වල ජීවීන්ට සම්බන්ධ වෙන්නේ කොහොමද? රජයයි මෙතරම් මේ රහසිගතව තබා ගන්න හදන්නේ. මෙම ප්‍රදේශයේ ළඟට ගිය ගොඩක් මිනිසුන් දැකලා තියෙනවා හඳුනා නොගත් පියාසර වස්තුන්. 2004 ඩෑන් බරිෂ් නැමැති පුද්ගලයා කියන විදිහට ඔහු මෙම ප්‍රදේශයේ පිටසක්වල වෛරස ක්ලෝන කරන ව්‍යාපෘතියක වැඩ කරලා තියෙනවා. ඩෑන් කියන විදිහට ඔහුට ඒරියා 51 එක ඇතුලේ ජෙරෝඩ් කියලා පිටසක්වල යාළුවෙකුත් ඉඳලා තියෙනවා. විශේෂම කාරණය මෙම ප්‍රදේශය කාන්තාරයක් අසල පිහිටීම සහ මෙම ප්‍රදේශයට කිසිවෙකුට ඇතුල් වීමට නොදීම. මෙම කාරණය පිටසක්වල ජීවීන් සම්බන්ධ කුතුහලය තවත් වැඩි කිරීමට හේතු වෙනවා. රාත්‍රී අහස බැලූ විට ග්‍රහලෝක සහ මිලියන ගණනක් වූ තාරකා අපිට දැක් ගන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ ඒවයි කවුද ඉන්නේ මොනවද කරන්නේ කියලා. ඉතින් මේ අනන්ත විශ්වයේ රහස් මිලියන ගණනක් සැඟවී තියෙනවා. අනන්ත අප්‍රමාණ ග්‍රහලෝක තියෙන මේ විශ්වයේ පිටසක්වල ජීවීන් කියන්නේ උදෙක් මිත්‍යාවක් හෝ කොතපු කතාවක් කියලා අපි කාටවත් කියන්න බෑ. ඕගොල්ලෝ හිතන්නේ මොනවද? මේ පිළිබඳ ඔබේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මෙවැනි දැනුම සොයා යන වටිනා වීඩියෝ ඔබ වෙතට ගෙන එන අපිව subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනි අර්ථාන්විත වීඩියෝකින් මුණ ගැසෙන තුරු ඔබගෙන් සමුගන්නවා මම SJ